ආධුනික සමාජයේ සමරසි පුද්ගලයන්ට නිසිතන ලබා නොදෙන නිසා කුඩා කල සිට අද දක්වාම දුක් විඳිමින් නිന്ദා අපහාස ලබමින් අසාර්ථක ජීවිතයකට උරුමකම් කියන මේ තරුණයාට සමාජයේ බලපෑම නිසාම විරුද්ධ ලිංගික විවාහයකට ගොස් දුක් විඳින බිරිඳක්ද සිටී. ඒ බව ඔහුගේ හඬින්ම අසමු. මම හිතන විදිහට මම කුඩා කාලේ සිටම මම නොදැනුවත්ව හෝ ඒ වගේ දේවල් වෙලා තියෙනවා. මට මතක ඇති සිදුවීම් මෙත් බැලුවොත් මගේ ඥාති සහෝදරයෙක්වත් මම ඒ විදිහට ඉඳලා තියෙනවා. මම ඒ දේවල් නොකරත් එයාට ඔහුට ඒ මගේ සහෝදරයාට මම සන්තෝෂයක් ලබලා තියෙනවා. කියන්නේ මගේ කටට දීලා ඒ දේවල් මම කරගෙන තියෙනවා. චූටි කාලේ. කියන්නේ මට මගේ වැඩි තාරුණ්‍යයටපත් වෙන්න පෙර සිටම මම ඒ දේවල් වලට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. කොයි වයසේද ඔය සිද්ධිය වුනේ? මට මතක ඇති කාලේ කියන්නේ අවුරුදු 8 9 10 වගේ. මම අවුරුදු 9ක් 10ක් අතර කාලය තුරදී දේවල් තමයි මට මතක මට තේරුම් ඇති වයසේදී මම ඒ වගේ කාලෙදී නම් තමයි හෝමොසෙක්ෂුවලිටි එහෙම නැත්නම් ගේ සෙක්ස් කියන දෙයට යොමු වෙලා තියෙන්නේ. ඒ වකවානුවේ මම හිතන විදිහට මට මතක ඇති විදිහට මට වඩා වයසින් අවුරුදු 10ක් 12ක් විතර වැඩිම පුද්ගලෙක් සමග මම සිංහලෙන් කිව්වොත් ඔහු මට මගේ කලාව ප්‍රදේශයට එහෙම නැත්නම් ගලක් කැපුවා. කැමැත්තෙන් වෙච්ච දෙයක් නෙමෙයි මම නොදැනුවත්ව මම ඔහුත් එක්ක ඔහුගේ ආකර්ෂණයට ලක් වුණා කිව්වොත් මං හරි. ඒක ලිංගික අතවරයක් හෝ ලිංගික අදත්තේටමක් හෝ නෙමෙයි. මං හිතන්නේ මගේ හැඟීම් අවුස්සා මාව වසගයට ගැනීමක් විදියට තමයි මට හිතෙන විදියට. මම විශ්වාස කරන්නේ එහෙම දෙයක් වුණා කියලා. ඒ මම ආසයි ඒ දේවල් වලට. මම පුරුෂයන් සමග ඇසුරක් ලක් කරන්න ආසයි. ඒක අසාමාන්‍ය දෙයක් විදියට මම සලකන්නේ නැහැ. පුරුෂයෙක් කාන්තාවක් සමග සාමාන්‍ය ලිංගික ජීවිතය ගත කරන්න පුළුවන්. පුරුෂයෙක් සමග ලිංගික ජීවිතය ගත කරන්න පුළුවන්. ඒක සංස්කෘතිය සමග බලනකොට මිනිස්සුන්ට සමාජයට ඒක ස්වාභාවික දෙයක් වෙනවා. මගේ දැක්මට අනුව ඒක මම හිතන්නේ ඒක මිනිස්සුන් හිතන විදියට වෙන දෙයක්. ඒක සමහර මිනිස්සු ජීවත් වෙන විදිය අනුව තීරණය වෙනවා. සමහර මිනිස්සුන්ගේ විද්‍යානුකූලව බැලුව සමහර මිනිස්සුන්ගේ මානසිකම දෙන්න දෙයක් තමන් අසුරු කරන්න ඕන මේ වගේ පුද්ගලයෝ කියලා. මම හිතන්නේ ඒක සමාජයත් එක්ක බැලුවොත් වැරදි දෙයක් කියලා. අස්වාභාවික දෙයක් කියලා මම හිතන්නේ. සිදුවීම් කීපයක්ම සිදු වෙලා තියෙනවා. මතකයට එන පළවෙනි සිදුවීම විදියට තියෙන්නේ ඊට අවුරුදු 2008 9 වගේ කාලවක වань. ඒ කියන්නේ ඊට අවුරුදු 8කට 9කට විතර පෙර ආතුව සිද්ධ වෙච්ච දෙයක්. මම පළවෙනි රැකියාව විදියට කරේ මම අඳුරන තැනක ෆයිනෑන්ස් පැත්තේ දෙයක් කරා යාලා ගිගිනුම් කරණය සම්බන්ධ රැකියාවක් කරමින් පාදනා ඒදී ඒ පුද්ගලයා මට තේරෙන විදිහට සහ මම දකින විදිහට හෝමොසෙක්ෂුවලිටි පිළිබඳ ඇල්මක් සහ ඒ පිළිබඳ ආසාවක් තියෙන පුද්ගලයෙක්. මම ඔහුත් සමග සමාන රැකියාව කරේ. ඔහුගේ නිවසේ සිට ඔහු මේසලුණු කර්මාන්තය තමයි සිද්ධ කරමින් මේසලුණු පැකට් කිරීම සම්බන්ධව. ඔහු මට වැටුපත් දුන්නා යම් කිසි ප්‍රමාණයක්. සහ ඊට අමතරව අකමැත්තෙන් නෙවෙයි කැමැත්තෙන් යම් කිසි දේවල් සමූහ 10ක් සිද්ධ වුණා හෝමොසෙක්ෂුවලිටි සම්බන්ධව. ඊට පස්සේ ටික කාලයක් යනකොට මාස 5-6ක් විතර පහ වුණාට පස්සේ මට තේරුණු විදියට මට දැනෙච්ච විදියට ඔහු මගෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ගාවට යන මට්ටමක් කියන්නේ. වෙන පුද්ගලයෙක් හා ඇසුරකට යන මට්ටමක දෙයක් මට තේරුණා එහෙම දෙයක් වෙනවා කියලා. ඒ දේ මම ප්‍රශ්න කරනකොට මේ මිනිස්යාගෙන් ඒ පුද්ගලයා ඒ දේවල් නැහැ කියන තැනට එන්න උත්සාහ කරා. සහ මට දෙනවා කියලා පොරොන්දු වෙච්ච දේවල් මට දෙනවා කියලා වෙච්ච ද්‍රව්‍යමය දේවල් මුදල් සහ උපකාර දේවල් ක්‍රමයෙන් අඩු වෙමින් පැවතින බව මට තේරුණා. මම ඊට පස්සේ ඔහුගෙන් ප්‍රශ්න කරා ඇයි මේ දේවල් වෙන්නේ? මෙහෙම දේවල් මට මුදල් ගෙවන්න නැත්තේ මගේ පඩිය ගෙවන්න නැත්තේ ඇයි කියන දේ මම ප්‍රශ්න කිරීමට ලක් කරනකොට ඔහු මොකුත් කිව්වේ නැහැ ඒ සම්බන්ධව මට.
ටික කාලයක් යනකොට මට සැලරි ගෙවීම නැත්තරම නැති වුණා. ඒ කියන්නේ මට පඩි ගෙවීම නවත්තා දමන තැනට කටයුතු කරා. ඊට පස්සේ මම ඔහුගේ මුදල් සම්බන්ධව කටයුතු කරපු නිසා මට ලැබෙන්න ඕන සල්ලි මම ගත්තා. මට ඕන පඩිය මම වැඩ කරපු කාලේට සල්ලි ලැබෙන වැටුපක් මම ඔහුගෙන් ලබා ගත්තා. ඔහුට දැනුවත් කිරීමකින් තොරව. මොකද ඔහු දැනුවත් කරපු ප්‍රමාණයට සාපේක්ෂව මට ඔහුගේ මුදල් ලැබුණ නැති නිසා. මට පස්සේ දැනගන්න ලැබුණා ඔහුගේ හිතවත් පොලිස් නිලධාරියෙක් හා සම්බන්ධව මට විරුද්ධව පැමිණිල්ලක් දාන්න යනවා කියලා. මම ඔහුගේ මුදල් සොරකම් කරා. මුදල් ඔහුට නොදන්වා ලබා ගත්තා කියන පරමාර්ථය මත ඔහු මට විරුද්ධව පැමිණිල්ලක් දාන්න උත්සාහ කරනවා කියලා මගේ ගෙදරට ආරංචියක් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ මගේ මවත් සමග මම පොලිසියට ගියා. මම ඒ වෙලාවේ උත් සමග කතා කරාම ඌ මට කිව්වා මේ මුදල් ලබාගෙන තියෙනවා මගෙන් මට දැනුවත් කිරීමකින් තොරව කියලා. ඊට පස්සේ මගේ මාව සමග කතා කරලා මම කිව්වා මම මෙහෙම කතාවක් ඔහු මට ලිංගික අතවර කරා කියලා කතාවක් මම ඔහුට කියන්න යනවා. ඔහුට සම්බන්ධ විරුද්ධව පැමිණිල්ලක් දාන්න යනවා. හැබැයි ඒ එහෙම දෙයක් වෙච්චට යන්නේ නෙමෙයි. ඔහුව මට විරුද්ධව තියෙන චෝදනාවල් වලින් නිදහස් කර ගැනීම සඳහා මම මේ දේ බොරුවක් විදියට තමයි කියන්නේ කියලා. නමුත් ඔහුත් සමග ලිංගික ඇසුරක් ලබලා තියෙන අවුරුද්ද එකමාරක් ඇතුළත. ඒක කියන්න හැදී කාටද? මම ඒක ඒ සිදුවීම පොලිසියට කියලා මම මට විරුද්ධව දාලා තියෙන පැමිණිල්ල ඔහුව බියටපත් කරලා මට විරුද්ධව දාලා තියෙන පැමිණිල්ල ඉල්ලාස් කර ගැනීම තමයි මගේ පරමාර්ථය වුණේ. මම මගේ අම්මට කිව්වා මම මෙහෙම දෙයක් කියනවා. හැබැයි ඒ දේ ඇත්ත සිදුවීමක් නෙමෙයි බොරු සිදුවීමක්. මට මම මේ දාලා තියෙන පැමිණිල්ලෙන් ගැලවීම සඳහා නිදහස් වීම සඳහා පමණයි මම මේ බොරුව කියන්නේ කියන දේ. මොකද මගේ මවට ඇත්ත සිදුවීම කියන්න බැරි නිසා මම ඇයට කිව්වා මම මේ කියන දේ බොරුවක් කියන දේ. නමුත් මගේ යටිසිත මම දන්නවා මම එහෙම දෙයක් ඔහු සමග සිද්ධ කර තියෙනවා කියලා. මම අවසානයේ පොලිසිය සමග සාකච්ඡා කරා මෙහෙම දෙයක් මට වෙලා තියෙනවා කියලා. පස්සේ මට විරුද්ධව පැමිණිලා දාපු පුද්ගලයා එහෙම දෙයක් ඔහුගේ සිතක් දන්න නිසා එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ පැමිණිලි ඉල්ලාස කරගත්තා. පස්සේ පොලිසිය ඉදිරිපිටම අපි සමතයකටපත් වෙලා ඒ වගේ ඒ පළවෙනි සිදුවීම निराකරණය කරගත්තා. ඒකට අමතරව මම දෙවෙනි රාජකාරිය කරන්න ගත්තා කොළඹ ප්‍රදේශීය ආයතනයක. ඒ ආයතනයේ සිද්ධ වෙච්ච සිදුවීමක්. ඒ ආයතනයේදී මම හැඳිනගත් පුද්ගලෙක් සිටියා. ඔහු සමග මම මගේ සෑම දෙයක්ම ප්‍රකාශ කරලා තිබුණා. සහ ඔහු සමග මම ලිංගිකව එක්වී තිබුණා යම්කිසි අවස්ථා සංඛ්‍යාවකදී. කාර්යාලයේ වැඩ කරන අවස්ථාවකදී අපි දෙදෙනාට තිබුණු ප්‍රශ්න හමුවේ මගේ පෞල් ජීවිතය ඇතුළත මම විවාහ වීමෙන් පසුව තමයි මේ සිදුවීම. කාමර පහසුකම් ලබා ගැනීම සඳහා අපි දෙදෙනාට මුදල් පහසුකම් තිබුණේ නැති නිසා ඒ වෙලාවේ තිබුණු පීඩනයත් සමග අපි දෙදෙනාට ඇතිවෙච්ච හැඟීම් පාලනයකට ගැනීමට නොහැකි වූ අවස්ථාවකදී අපි දෙදෙනා ඔෆිසියේ අපේ කාර්යාලය පරිසරය තුළ අපි දෙදෙනා දැනගෙන සිටියා ඒ කාර්යාලයේ පටිපාටියට අනුව අසෝබන දෙයක් කියලා. නමුත් අපි දෙදෙනාට තිබිච්ච ඒ පීඩනයත් එක්ක අපි දෙදෙනාගේ හැඟීම් අපිට ඒ වෙලාවේ පාලනය කරගන්න බැරි හැකියාවක් තිබුණේ නැති නිසා අපි දෙදෙනා කාර්යාලය තුල කාර්යාලය විවේක කාමරය තුල අපි දෙදෙනා එකිනෙකා හා සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේදී යම්කිසි පුද්ගලයෙක් විසින් කාර්යාලීය කළමනාකරණය හට දැනුම් දීම තුළින් අප දෙදෙනා සම්බන්ධව යම්කිසි විනය පරීක්ෂණයක් සිද්ධ වුණා. ඒ විනය පරීක්ෂණයේදී එහෙම දෙයක් සිද්ධ වෙච්ච නිසා මට ඒ ආයතනයෙන් ඉල්ලාස් වෙන සිද්ධ වුණා. සමාය අවස්ථාවේදී ඒ ඉල්ලාස් වීම සමග මානසිකව වැටිච්ච ව්‍යාකූලත්වය අනුව මම තීරණය කරා මම ලංකාවේ සිටිය යුතු නැහැ. මම ලංකාවෙන් පිටත් විය යුතුයි කියන දේ මගේ හිතට ආවා. ඒ සිදුවීමත් සමග මම මානසිකව හුඟා දුරට වැටලා තිබුණා. ලංකාවේ සංස්කෘතිය සහ ලංකාවේ තිබිච්ච ඒ පුද්ගලයන් සම්බන්ධ පුද්ගලයන්ගේ තියෙන
එක මතිමතාන්තර මත මට සිද්ධ වුණා ලංකාවේ ඉන්න එක මට හොඳ නැහැ කියන දේ සහ මට විරුද්ධව එක කටකතා සහ මට විරුද්ධව එක නම්පාට බැදෙන්න පටන් ගත්තා. ඒක නිසා මම තීරණය කරා මා කරන රැකියාවෙන් අස්සලා මම පිටරට යන්න ඕන කියලා. ලංකාවේ සිටිය යුතු නැහැ කියලා. ඒ නිසා මම තීරණය කරා දෝහා කතාර් වල රැකියාවක් සඳහා යන්න. රැකියාව අතරතුර මම එක දිනක් රාත්‍රී රැකියාව සිදු කළා. නිවස බලා යන අතරතුරදී පිටකොටුව ප්‍රදේශයේදී මට සමලිංගික පුද්ගලයෙක් හමු වුණා. නමුත් කාන්තාවක් ලෙස සිටීමට කැමති පුද්ගලයෙක්. ශ්‍රීමේල් විදියට හඳුන්වන පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙක් මට හමු වුණා. මම ඔහු සමග පාරේ කතා කරගෙන යන අතරතුරදී ඔහු මගේ අතින් සහ ශරීරයේ යම් තැන් වලින් ස්පර්ශ කිරීමට ලක් කරා. අපි එහෙම ඇවිදගෙන යන අතරතුරදී එක්තරා ස්ථානයකදී පොලිස් ජීප් රථයක් අපයි ඉදිරිපිට නවතා යම් ප්‍රශ්න කිරීමකට ලක් කරා. මේ හැසිරෙන්නේ මම දැනගෙන හිටියා මේ හැසිරීම තහනම් කියලා ලංකාවේ සංස්කෘතිය තුළ. ඒ අවස්ථාවේ පොලිසිය මට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර මගෙන් යම්කිසි ප්‍රශ්න ප්‍රමාණයක් ඇසුවා. සහ මට තේරිච්ච විදිහට ඔවුන් උත්සාහයක් ලක් කරේ මගෙන් යම්කිසි මුදලක් ලබා ගැනීම සඳහා. එහෙම නැත්නම් මගෙන් අල්ලසක් ලබා ගැනීම සඳහා. මම විශ්වාස කරන විදිහට. ඒ අවස්ථාවේදී ඔවුන් මගෙන් මාව ග්‍රහණයකට ලක් කර ගැනීමකට ලක් කරා කියලා මම විශ්වාස කරනවා. ඔවුන් මාව මේ දේ නොකළොත් මම ඔබව ප්‍රසිද්ධියටපත් කරනවා වගේ හැඟීමකින් තමයි ඔවුන් කටයුතු කරේ. ඔවුන් මගෙන් මුදල් ඉල්ලුවා. මගේ අවස්ථාවේ මා සතුව මුදල් තිබුණේ නැහැ. මගේ ATM කාඩ් පත ලබා දී මම ඒ අවස්ථාවේ ඔවුන් ඉල්ලපු මුදල රුපියල් 2000ක මුදලක් ඔවුන් මගෙන් ඉල්ලුවා. මම ඒ මුදල ලබා දීලා මම ඒ ග්‍රහණයෙන් මිදිලා මම නැවත නිවස ගමන් කරා. ඒ තමයි මම මුහුණ දීපු තුන්වෙනි අවස්ථාව. මගේ ජීවිතයේ සමලිංගිකත්වය නැත්නම් මගේ ආසාව ඊටපස්සේ මම මුහුණ දීපු ලංකාවේ නීතිය හා සම්බන්ධව මම මුහුණ දීපු තුන්වෙනි නරක සිදුවීම. ඊට අමතරව මම එක්තරා අවස්ථාවකදී ලංකාවේ යම්කිසි ප්‍රදේශයක මුහුදු වෙරළක් ආශ්‍රිතව විදේශිකයෙකු සමග කතා කරගෙන ඉන්න අවස්ථාවේදී ඒ ඇසලින් ගමන්ගත් තවයන් පිරිසක් විසින් මාව උදහසට ලක් කරන ආකාරයේ යම්කිසි වචන සහ යම්කිසි දෙබස් මාට ප්‍රකාශ කර සිදුවීමක් සිදු වුණා. මොන වගේ දේවල්ද කිව්වේ? ගල් කපනවා නැත්නම් ඔවුන් මාව කොළුකාරයා වගේ සම්මතයට පිටින් තියෙන වචන වලින් මාව ආමන්ත්‍රණය කරන්න ගත්තා. ඒ වගේ මාව අපහසුතාවයට පත් වෙන වචන වලින් මාව ආමන්ත්‍රණය කිරීමට ලක් කරා. ඒ තමයි මගේ ජීවිතයේ මේ ගේ සෙක්ස් සම්බන්ධයෙන් මගේ ලයිෆ් එකේ තිබිච්ච අමතක නොවන සිදුවීම් විදියට මම දකින්නේ. ඊට අමතරව මගේ ජීවිතයේ පුද්ගලයන් සමග මම ලිංගික සමතුලිතතාව පවත්වා තියෙනවා. ආරක්ෂිත ලිංගික සමතුලිතතාව. ඊට අමතරව මම මගේ පවුලේ සමාජිකයන් දෙදෙනෙක් සමග මේ වැනි ලිංගික සමතුලිතතාව පවත්වා තිබෙනවා. අයියා ගේ කෙනෙක් කියලා හිතලා හරි දැනගෙන හරි ඔයාලා විවාහ ජීවිතයකට වගේ දෙයකට යන්න ඕන කියලා හිතුවා. මම හිතන්නේ ඒක බොහෝ විට සිද්ධ වුණේ ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක. ලංකාවේ සංස්කෘතියත් එක්ක සමලිංගිකත්වයට පිළිගැනීමක් නැහැ. පිළිගැනීම තියෙන්නේ සාම්ප්‍රදායික එහෙම නැත්නම් ස්වභාවික ලිංගිකත්වයට විතරයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ පදනම මත මම විවාහ වුණා. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි මම කාන්තාවකට සාපේක්ෂව පිරිමියෙක්ට ලිංගිකත්වය කරේ ඇදී යනවා කියන එක. ලිංගිකත්වය කරේ ආකර්ෂණය වෙනවා කියන දේ මම විශ්වාස කරනවා. කසාද ජීවිතය ඇතුළතත් මා යම්කිසි සිදුවීම් මාලාවල් වලට මුහුණ දීලා තියෙනවා. ඒවා පවසන්න කැමතිද? එක්තරා අවස්ථාවකදී මාගේ නිල Facebook ගිණුමකට අමතරව මම මගේ නමින් තොරව වෙනත් ආකාරයක Facebook ගිණුමක් පවත්වාගෙන ගියේ. උදෙක් මගේ ගේ ලිංගිකත්වය උදෙසා මම පවත්වාගෙන ගියපු Facebook account එක.
නමුත් ඒක එක්තරා අවස්ථාවකදී මගේ පිළිදෙට හසු වුණා. ඒ අවස්ථාවේදී යම් කිසි ව්‍යාකූලත්වයක් ඇති වුණා. ඇයි එහෙම දෙයක් කරේ කියන දේ. මම ඒ අවස්ථාවේදී ඒක මගේ නෙමෙයි කියන දේ ඇයට ඔප්පු කරලා ඒ දේෙන් නිදහස් වුණා. නමුත් එවැනි සිදුවීමක් මගේ පෞද්ගලික ජීවිතය ඇතුළත සිද්ධ වෙලා තියෙනවා. ඇය යම්කිසි මොහොතකට හෝ මාව එහෙම ගේ පුද්ගලයෙක් කියන දේ විශ්වාස කරා කියලා මම හිතනවා. මේ වෙනකම් මට ඇය ප්‍රසිද්ධිය එහෙම ආමන්ත්‍රණයක් කරලා නැහැ. එහෙම චෝදනාවක් එල්ල කරලා නැහැ. නමුත් මම විශ්වාස කරනවා ඇයගේ හිතේ මේ දේවල් අමතක වෙන්නේ නැතුව ඇති කියලා. එයා දැනගත්තොත් මොනවා වේද? සමහර විට පෞල් ජීවිතේ එදෙන් අවසන් වෙයි. මම හිතනවා එහෙම වෙයි කියලා. මම ලංකාවෙන් පිට ජීවිතයක් ගත කරා නම් මම පෞල් ජීවිතයකට යන්නේ නැහැ කියලා එක. කාන්තාවත් සමග. මම හිතනවා මම පිරිමියෙක් සමග පෞල් ජීවිතයක් ගත කරා කියලා. මගේ හැඟීම මම දරුවෙක් පිටසට ගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. මම දරුවෙක් හදන්නේ නැහැ කියන අදහසේ ඉන්නවා. මම හිතනවා මම ඒක එහෙම දෙයක් කරොත් මට මගේ ආසාවන් තමයි මම කරන්නේ දෙයක්. මගේ ආසාව මගේ කැමැත්ත තියෙන පිළිම පුද්ගලයෙක් හා සම්බන්ධයි. එහෙම එකේ මම කාන්තාවක් සමග දරුවෙක් පිළිසිඳ ගන්න කටයුත්ත සිදු කරත් ඒක මම හිතනවා මගේ ආගම අනුව මම කරන්නේ පාපකර්මයක් කියලා. මම වෙන රටක ජීවත් වෙනවා නම් මම කාන්තාවක් සමග විවාහ වෙන්නේ නැහැ. මම ගේ සෙක්ස් කෙනෙක් විදිහට මගේ ජීවිත කාලය ගත කරා. විවාහ ජීවිතයෙන් පස්සේ මගේ ගේ සෙක්ස් කියන ලයිෆ් එක මම බොහොම පරිස්සමින් කරගෙන යන්නේ. මොකද ලංකාවේ පරිසරයත් එක්ක සහ පිටින්දත් සමග ඒක පැරලල් කරගෙන යන්න හරි අමාරුයි. ඒක නිසා මම මේක බොහෝ කෙයාෆුල් විදියට කරගෙන යන දෙයක්. ආසයි මේ දේවල් වලට යොමු වෙලා ඒ දේවල් සමගම ජීවත් වෙන්න. නමුත් අර පරිසරයත් සමග ලංකාවේ සංස්කෘතියත් සමග කසාද බැඳපු ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් විදියට ඒ දේවල් කරගෙන යන්න අමාරුයි. නමුත් මම බොහොම පරිස්සමින් සහ හොරාට ඒ දේවල් කරගෙන යනවා. සහ ඒක ආසාවෙන් කරගෙන යනවා. සමහර වෙලාවට ඒක සමාජයෙන් හැංගිච්ච දෙයක් විදියට තමයි සිද්ධ වෙන්නේ. ඔයාගේ ජීවිතේ තෘප්තිමත් ඒක. ඔව්. තෘප්තිමත්. ලංකාව තුළ මම හිතනවා ලංකාව තුළ වෙන්න ඕන තෘප්තිමත් භාවය තියෙනවා. මට අවශ්‍යතාවය තියෙන්නේ සමාජයෙන් හැංගිලා කරන ගේ ආදරයකට නෙමෙයි. සමාජයේ එලිපිට කරන්න ඕන දේවල්. ගේ සෙක්ස් එක. මම හිතන එක ලංකාවේ කරන්න අමාරු දෙයක් කියලා. මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ මේ ගේ සමාජයෙන් ලංකාව කියන කොටු වෙච්ච සමාජයෙන් එළියට ගිහිල්ලා මගේ හැඟීම් එක්ක හැඟීම් වලට එකඟ වෙච්ච සමලිංගික දෙයකට යොමු වෙන්න. සමලිංගික ආදරයකට යොමු වෙන්න. දැන් ලංකාවෙන් පිටත. එතකොට පිරිමිදම මොකද කරන්නේ ඒක? මම ඒකට ඇත්තටම පහදලා දෙනවා. මේව දෙයක් මගේ හිතේ තියෙනවා, මේව දෙයක් සිද්ධ වෙන්නේ කියලා. මම හිතනවා ඒ තේරුම් ගන්න කියලා. ආගේ පෞලි කට්ටිය දැනගත්තොත් මොනවා වෙයිද ඊට පස්සේ? සමහරවිට මාව යම් කිසි ආකාරයක කොන්වීමක් සිද්ධ වේවි. නමුත් ඒක මගේ හැඟීම් වලට, මගේ ආශාවට සහ මගේ බලාපොරොත්තු වලට මම හිතන බාධාවක් වෙන එකක් නෑ කියලා. ආගේ දෙමාපියෝ මොනවා කියන්නේ? සමහර විට ඔවුන් මාව දෝෂ දර්ශනයට ලක් කරාවි. නමුත් මම හිතනවා කිසියම් හෝ කාල පරාසයකදී ඔවුන් තේරුම් ගනීවි කියලා. ඇත්ත ස්වභාවය. ඔයා දන්න කාට හරි එහෙම වෙලා තියෙනවා කියලා දන්නවද? ඔව්. ඒක ගැන විස්තර කරන්න පුළුවන්. මගේ යාළුවෙක් ඉන්නවා. ඌටත් එහෙම ප්‍රශ්නයක් වුණා. කසාද බැඳපු ජීවිතයෙන් පස්සේ එහෙම ඒ කසාද ජීවිතය තුළ ඔහු ඒ බැඳපු බිරිඳ ඔහු සමලිංගිකයෙක් කියලා දැනගත්තට පස්සේ වෙච්ච සිදුවීමක්. අවසානයේ ඌට ලංකාවේ ඉන්න බැරි වුණා. ඔහු වෙන රටවල් වලට ආයෙ දුම්පත් දැම්මා. රැකියාව සඳහා අවසානයේ ඌට ඒ අවස්ථාව එකක්වත් ලැබුණේ නැහැ. ඌ අවසානයේදී මම දන්න තරමට ඒ කලකිරීම මුඩ ජීවිතේ සමුගත්තා. ඒක නේ හිතනවනේ වාත් ඒ වගේ තත්ත්වයකට ඇයි කියලා හිතනවද නැත්නම් ආයෙත් වඩා ප්‍රයත්න කියලා මම හිතනවා මම ඒ වගේ මෝඩ තීරණයක් ගන්න එක නැහැ කියලා. මම සෑම විටම ඒ දේ ලබා ගන්න ෆයිට් කරයි කියලා මම විශ්වාස කරනවා.